සාලිද මහත්තයා ආයුබෝවන්. අයිබෝන් බස්නා මත. මේ ඔයා ගැන පොඩි විස්තරයක් කිව්වොත්. මගේ නම අයිබී සාලින්ද. ගම කදුරව. අපි මේ නෝගොල්ලගා තමයි කරලා තියෙන්නේ. එතකොට තව මීට අමතරව කරන වගා ටික මොනවද? අපි මීට අමතරව කොමුඩු වගාව කරනවා. පිපිඤ්ඤා වගාව. බටනට් කරනවා. තක්කාලි බඩේනුගේ වගේ වගා කරනවා අපි. එතකොට සාමාන්‍යයෙන් ඔයාගේ ෆාම් එකේ කොච්චර පවසරියක් වගේ තියෙනවද? අක්කර 3මාරක් 4ක් කිට් වෙන්න වගේ තියෙනවා. එතකොට ඒකට වතුර ගන්නෙ ජල සම්පාදනය අපි කරන්න. ජල සම්පාදනය කරගන්න මෙතන තියෙනවා සියමලංගම ඔය තියෙනවා. අපි ඒකෙන් තමයි වතුර ගන්න අපි. මෝටර දාලාද? ඔව් මේ ඩීසල් පම්පයක් ආදාරෙන් තමයි අපි වතුර මෙතෙන්ට ගන්න. සාමාන්‍ය අඩි 650ක් 700ක් විතර අපේ වගා භූමියට දුර තියෙනවා. වතුර ගන්න තැන නේද? වතුර ගන්න තැන. ඒතර ජල සම්පාදනය කරන්නේ මොකද? බින්දු ජල සම්පාදනය නැත්නම් අපි මෙතෙන්ට නම් පාවිච්චි කරන ප්‍රශ්න මාත්‍යා අගාරේ යන්න දාන්නේ අපි. අපිට ජල සම්පාදනය නේද? ඔව්. එතකොට මේ කොමඩුවකට අපි කොමඩු පිපිඤ්ඤා බටනට් එකට එහෙම බින්දු ජල සම්පාදනය තමයි කරන්නේ. හරි. සාලිද මහත්තයා එතකොට දැනට ඔයා මේ කරලා තියෙන නෝකල් වගාව මොකක්ද වර්ගය? මේක හීරෝ කියන අලුත් ප්‍රභේදයක්. ඇත්තම සාමාන්‍ය මේක ග්‍රෑම් 850 වගේ උඩරිම යනවා. 850 තනි ගෙඩිය නේ? තනි ගෙඩිය. ඒ කියන්නේ සම්පූර්ණම අපිට කොලත් එකම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් ඔයා මෙතන කොච්චරක් විතර කරලා තියෙනවද? මෙතන බස්නාය මහත්තයා අක්කර කාලක් විතර තමයි අපි කරලා තියෙන්නේ. වගේනේ පළවෙනි පාරද කරේ නැත්නම් ඊට කලින් කරාද? මම ඊට දෙපාරක් කරලා තියෙනවා මීට කලින්. කීප සැරයක් ඒ කියන්නේ මම මේ මහේ කරා වැස්ස කාලෙත් ඒත් සාමාන්‍ය ගොඩක් දුරට මේ සාර්ථක කරගන්න පුළුවන්. පුළුවන් වුණා. ඔව් මේක ඔරොත්තු දෙනවා. මේ කාලේට. මේ කාලේට. ඔව්. ඒතර සාලින්ද මහත්තයා මේක පටන් ගන්නකොට කොහොමද බිම් සැකසීම කරන්නේ? අපි මූලිකවම පළවෙනිම කරන්නේ අපි තවන් දාන්න ඕන මේක බීජ ටික. බීජ තවන් දා ගන්න ඉස්සෙල්ලා අපි දෙකමාර අඩි දෙකමාර වගේ තියෙන පාත්‍ය හදාගෙන ජීවාණු වල කරන මුලින්ම තවාන ජීවාණු හරණය කරලා තමයි අපි බීජ ටික දාගන්නේ. එතකොට අක්කර කාලකට හරි අක්කරයකට කොහොමද මේ බීජ කොච්චරක් ඕන වෙනවද? සාමාන්‍ය බීජ ග්‍රෑම් 250ක් විතර යනවා අක්කරයකට නම්. අක්කර කාලකට බීජ ග්‍රෑම් 50 70ත් අතර වගේ ප්‍රමාණයක් යනවා. එතකොට මිල කොහොමද? සාමාන්‍ය බීජ ග්‍රෑම් 10 යන්නේ රුපියල් 1100ක් විතර වෙනවා මේ හීරෝ කියන ප්‍රභේදය. ඊට වඩා අඩුවෙන් වෙන වර්ග නම් තියෙනවා. ඉතින් මම වැඩිපුරම කැමති මේක ලොකු වෙනවා. ඊටම අපිට දවස් 60ක් 65ක් 70ක් විතර වෙනකම් භූමියේ තියා ගන්න උනත් පුළුවන්. මේක අර කපු වෙන ගතියක් නැහැ මේ නෝගොල් එක. එතකොට තවාණ ගැන තවදුරටත් කිව්වොත් කොහොමද කරගෙන යන්නේ? තවාණ ගැන අපේ බස්නා මහත්තයා තව අපි තවන් දාලා ඉවරලා දවස් 7න් විතර අපි ආයේ කැප්ටන් හෝ ඒ වගේ දිලිනාශක අපි ආවිච්චි කරනවා. ඊට පස්සේ ආය සාමාන්‍ය දවස් 15න් 20ත් අතර වගේ ආය පාරක් පාවිච්චි කරනවා. තවන් කාලය දවස් 20ත් 25ත් අතර තමයි අපි තියාගන්නේ. තවාණ තියාගන්න. ඔව්. ඊට පස්සේ දවස් 25 ගියාට පස්සේ අපි ශේෂ්ත්‍රය හිටවනවා. ශේෂ්ත්‍රය හිටවනවා. එතකොට ඒ ශේෂ්ත්‍රය හදාගන්නේ කොහොමද? ශේෂ්ත්‍රය හදාගන්න සාමාන්‍ය අපි රොට්‍රි කරලා තමයි රොට්‍රි කරලා ඉවරලා පළවෙනි පාර රොට්‍රි කරලා පාති දා ගන්නවා අඩි 2මාරට 3ට ඒ වගේ පාති දා ගන්නවා අපි. ඒක කරලා ඒකට කොහොමද මේ කාබනික පොහොර එහෙම දානවද කොහොමද? ඔව් අපි කාබනික පොහොර කුකුල් පොහොර කරදහය වගේ පාවිච්චි කරනවා. ඊට අමතරව අපි TSP MOP යූරියා වගේ පාවිච්චි කරනවා. රසායනික පොහොරත් පාවිච්චි කරනවා. ඔව් රසායනික පොහොරත් පාවිච්චි කරනවා. ඒතර සාලින්ද මහත්තයා රසායනික පොහොරත් භාවිතා කරනවා කියලා කිව්වනේ. ඔව්. ඒක අක්කර කාලයකට සාමාන්‍යයෙන්
කොච්චර ප්‍රමාණයක් විතර පාවිච්චි කරනවද? අපි අක්කර කාලකට නිලංග මහත්තයා යූරියා කිලෝ 8හමාරක් MOP කිලෝ 6හමාරක් TSP කිලෝ 11ක් විතර මූලික පොහොර විදිහට පාවිච්චි ඒ කරනවා. කියන්නේ හදන්න කලින් දානව නේද? හදන්න කලින් ඔව්. ඊට පස්සේ කොහොමද ආයෙ භාවිතා කරන්නේ? අපි ඊට පස්සේ අපි පාවිච්චි කරනවා යූරියා කිලෝ 8හමාරක් MOP කිලෝ 6හමාරක් විතර පාවිච්චි ඒ කරනවා. කියන්නේ සති කීයකින්ද දාන්නේ? අපි සති දෙකෙන් විතර තමයි පාවිච්චි පාවිච්චි කරන්නේ. කරන්නේ. ඔව්. ආ ආ. ඒතකොට මේක ජල සම්පාදනය කරනකොට මේ දවස් කීයෙන් විතර වගේ වතුර දාන්න ඕනේද? දැන් මේ දවස්වල නම් අවුව සැරින්ද අපි පාවිච්චි කරන්නේ දවස් දෙකෙන් දෙකට විතර ජල සම්පාදනය කරන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය වැහි කාලේ වගේ හදනවා නම් අපිට සතියක් විතර වුණත් තියාගන්න ගැටලුවක් නැහැ. ඔව්. ඒතකොට මහ ගන්නේ වැස්ස වැඩි වෙනවනේ. ඒතකොට පාත්ති දානකොට ඒකේ පාත්ති මොකක් හරි වෙනසක් කරගන්නවද? ඔව් අපි පාති මහ කන්නේ වගා කරනවා නම් අනිවාර්යෙන් අපි පාති ටිකක් ඉස්සෙන්න දානවා අඟල් 9ක් විතර උසරම. කාණු ඒ වගේ අපි උස්සනවා. එතකොට ඉක්මනට අර වැහි කාලේ වතුර ටික ගලාන යනවා අපි. වගා භූමිය. එතකොට ගොඩක් අය ප්‍රශ්නයක් එන්නේ මේ වගාවෙන්ද වල් පාලනය කරන්නනේ. ඒක කොහොමද කරගන්නේ? අපි හදන්න දවසකට කලින් ලුණු වලට ගහන ගෝල්ඩ් එක අපි පාවිච්චි කරනවා බිමට. හදන්න කලින්. ඔව් හදන්න දවසකට කලින්. සම්පූර්ණ වතුර බැඳලා ඉවරලා ඊට පස්සේ වතුර අඩු වුණාට පස්සේ පාත්ති වලට අපි කුණුනාශක හිනවා. දිලි වල්නාශක හිනවා. වල්නාශක හිනවා. ඊට පස්සේ ඊට පස්සේ අපි දවසක් තියලා තමයි හදන්නේ. මොකද නැත්තම් පැලවලට සැරයි. ඒ හින්දා අපි දවසක් විතර තියලා තමයි හදන්නේ. ඒ හදලා ඉවරලා අපි ඊට පස්සේ පැලවෙන තනකොළ අපි අතින් ගලවලා තමයි අයින් කරගන්නේ. අය කුණුනාශක මේ වල්නාශක පාවිච්චි කරන්නේ. වල්නාශකයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒතර සාලින්ද මහත්තයා මේකට රෝග මොන වගේද ටිකක් වැඩිපුර බලපාන්නේ? මේකට මාස් කන්නේ වගේ නම් වැස්ස වැඩි හින්දා දිලීර හානි පොඩ්ඩක් වැඩි වෙනවා. එතකොට අපි පාවිච්චි කරන දිලීර අපි තවාන්ට පාවිච්චි කරන කලින්ම අඩුවෙන් ඊට පස්සේ වැඩියෙන් ආයෙ සාමාන්‍ය වගාවේ හදපුවාම වගා භූමිය හදලා ඉවරනාට පස්සේ ආයෙ තියෙනවා නම් අපි පාවිච්චි කරනවා පොලිකර් එක පාවිච්චි කරන සාමාන්‍ය ඒ රෝගේ පැතිරලා තියෙන හරියට. විතර කියන්නේ මුළු වගාවටම නෙවෙයි. මුළු වගාවටම නෙමෙයි. අපි එහෙම කරලා බලනවා පාලනය කරගන්න පුළුවන්ද කියලා. හරි. එතකොට කෘමි හානියක් ගත්තොත් මොන වගේ දෙයක් වෙන්න පුළුවන්? ගත්තොත් මේකට තියෙන්නේ පණු කණ එක තමයි. පණු වගේ තමයි තියෙන එකම හානිය. වෙන කිසිම සත්ත්වෙක ඒක මේ තවාන්ටත් එනවද නැත්නම් වගාව යද්දි තවාන කාලේ ඉඳන්ම එනවා. එතකොට අපි තවාන් කාලේ නම් පාවිච්චි කරනවා මාසල් 20 ඒ වගේ. එතකොට මේ ටිකක් අපි ශේෂ්ත්‍රය දැම්මට පස්සේ આવොත් දැම්මට පස්සේ අපි ඒත් මුලින්ම පාවිච්චි කරන්නේ මාසල් 20 විතරයි. එහෙම සාමාන්‍ය පාලනය කරගන්න බැරිනොත් අපි වර්ටැකෝ කොරිජන් ඒත් පාලනය කරගන්න බැරිනොත් අපි රේඩියම් එක වගේ වෙනකන් යනවා. උපරිම 3 පාරක් 4 පාරක් විතර තමයි පාවිච්චි කරන්නේ. ඔව් පාවිච්චි කරන්න උනොත් වෙන්නේ. හරි. සාලින්ද මහත්තයා මේක ජල සම්පාදනය කරන විදිහ පොඩ්ඩක් කියන්න අපිට තව. අපි මේකට පාත්ති මට්ටමට වගේ තමයි දාන්නේ. අපි මේකට බටමගින් තමයි වතුර දාන්නේ. අපිට මේකට විසුම් ජල සම්පාදනයත් ගන්න පුළුවන්. ඒක තමයි සාර්ථක වෙනවට අර පොඩි කාලේ කාණු ටිකක් අනිවාර්යෙන් කොට දා ගන්න ඕන. කාණු උස්ස ගන්න වගේ. ඔව් උස්ස ගන්නලා මොකද කාණු විසුම් ජල සම්පාදනයත් එක්ක කාණු ගොඩ වෙන්නේ. ඒතර දැනට පාත්ති කොච්චරක් විතරද තෙමෙන්න ඕන ඒක පොඩ්ඩක් කිව්ව. අපි සාමාන්‍ය පාත්ති මට්ටමට වගේ තමයි මේ ප්‍රමාණයට විතර තමයි අපි වතුර දාගන්නේ. එතකොට සම්පූර්ණ පාත්තියට ඇති. වතුර මැදින් දෙපැත්තෙන් උරනවා. ඔව් දෙපැත්තෙන් එතකොට ගානට උරලා මැදට උරනවා. මුළු පාත්තියම යට කරන්නේ නැද්ද එතකොට? නෑ පාත්තියම යට කරොත් මේක සවුත් වෙනවා. ඒ කියන්නේ දිලීර වගේ දිලීර ආසාදනය වැඩි. එතකොට සාලින්ද මහත්තයා දැන් මේක මේ සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ක්‍රියා කරන අඩු වගාවක් නිසා මොකක් හරි විශේෂ කියන්නේ නඩත්තු වගයක් කරනවද කරගෙන යනකොට වගාව? අපි නිලංග මහත්තයා මහේ නම් වැස්ස වැඩි හින්දා හදපු මුල් කාලෙම පැල පොඩි.
වැස්සත් එක්කන් කාණු ගොඩ වෙනවා. ආ ඔව්. එතකොට අපි සාමාන්‍ය දවස් 14 සති 2 වගේ යනකොට අපිට කාණු ටික ගොඩ දා ගන්න පුළුවන් කොළ ලොකු වෙලා පාත්තිය වැහෙන්න කලින්. හති දෙයක් ඇද්දී පස් ටිකක් දා ගන්න වෙනවා පස් නේ. ටිකක් ආයෙ දාගෙන අපි කාණුව පොඩ්ඩක් යට ගහ ගන්න. නැත්නම් ඉක්මනට අර වැස්සත් එක්කන් හේදිලා කාණු ගොඩ වෙනවා. ආ ආ. ඊට පස්සේ කොහොමද මේ අස්සුණු නෙලනකොට කොහොමද කරන්නේ දැන් මේක? දින අස්සන් කීයෙන් වගේ නෙලනකොට පුළුවන්ද? මේක සාමාන්‍ය දවස් 35 නම් විතර ගලවන්න පුළුවන්. ඒ කියන්නේ දවස් 35 ඉඳන් දින 60 65 70 විතර වෙනකන් උපරිම තියා ගන්න පුළුවන්. මේකේ අලේ අර කප්පු වෙන ගතිය අඩුයි. ඒ කියන්නේ උපරිම තියා ගන්න පුළුවන් දවස් 70ක් විතර වෙනකන්. ආ ආ. දින 35 ඉඳන් අපිට ගලව ගන්න පුළුවන් අස්සන් නෙලා ගන්න පුළුවන්. එතකොට මේක අර මේකේ විශේෂය මේ තාවේ තියෙන ඒකද? ඔව් මේකේ කොළ කොටයි අනිත් නෝකල් ප්‍රභේද වලට වඩා දැන් කොළ කොටයි. එතකොට අපිට පාත්‍ය හදාගන්න තියෙන ඉඩ වැඩි ආ අපිට. දැන් අනිත් ප්‍රභේද සාමාන්‍ය මම හිතන්නේ අඩිය විතර තමයි පාවිච්චි කරන්නේ. ආ. කොළ ලොකුයි. දැන් මේකේ ඕනේ ඊටම සම්පූර්ණම අලේම අලයි කොළයි සම්පූර්ණ පාවිච්චි කරනවා. ආ ආ.